Sagrika නේ තාම Sagrika වැඩ. ඔන්න ඔයයි අපි second class වල third class යන්නේ. කවුද Hi guys, welcome to my YouTube channel. දැන් වෙලාව 9:09. අපි අද ලෑස්ති වෙන්නේ ට්‍රිප් එකක් යන්න. එහෙනම් අද දවස කොහොමද වෙන්නේ කියලා බලන් ඉන්න. අද අපි ට්‍රිප් එක යන්නේ ගෝල්. ඉතින් මේ දෙන්නත් එක තමයි අද මම ට්‍රිප් එක යන්නේ. ඉතින් අපි මෙතෙන්ට ආවිලා තමයි අපි තුන්දෙනා සෙට් උනේ. මඩදාන ස්ටේෂන් එකට යන්න. ඉතින් කාලෙකින් සෙට් වුණා හින්දා හගික්කුත් දීලා අපි දැන් මේ විදිහට ටුක් එකට නැග්ග මඩදාන ස්ටේෂන් එකට යන්න. කතාවෙන් කතාව අපි ආවා ස්ටේෂන් එකට. ස්ටේෂන් එකට ඇවිල්ලා අපේ සෙට් එකේ අනිත් කට්ටිය තමයි මේ ඉන්නේ. මේ කට්ටියට අමතරව තව කට්ටියක් අපිට ගෝල් වලදී සෙට් වෙනවා. යදා ට්‍රේන් එක මොකද්ද? පැයක් පරක්කුයි. Sagrika නේ තාම Sagrika වැඩ. අපිට කිව්වා ට්‍රේන් එක එනකොට පැයකමාරක් පරක්කු වෙනවා කියලා. ඊට පස්සේ ට්‍රේන් එක ආවේ කොහොම හරි 11:00ට විතර. ඉතින් අපි මේ විදිහට ට්‍රේන් එක එනකම් බලාගෙන හිටියා. කොහොම හරි අන්තිමට ට්‍රේන් එක ඔන්න ඔයයි අපි second class වල third class යන්නේ. ෆයිනලි අපි හිටගෙනම ගෝල් වලට ආවා. අපි දැන් ඉන්නේ ගෝල් ස්ටේෂන් එකේ. මෙතන ඉඳන් අපිට යන්න තිබ්බ අපේ විලායකට විනාඩි 20ක දුරක්. ඉතින් අපි පික්මී එකක් දාගෙන තමයි ගියේ. අපි 9 දෙනෙක් හිටියා. ළමයි හායි කියන්න. කවුද ඔන්න අපි ආවා අපේ විලායකට. ඇත්තටම මේ විලායක ගැන මම වීඩියෝ එකක් දාන්නම් වෙනම. ආපු ගමම අපිට ලන්ච් රෙඩි කරලා තිබ්බා. ඉතින් අපි ලන්ච් අරගෙනම අපේ ඉතුරු ෆන් ඇක්ටිවිටීස් ටික කරන්න පටන් ගත්තා. මේ රූම් එකේ තමයි අපේ ගර්ල්ස්ලා අපි කට්ටිය හිටියේ. අනිත් තව රූම්ස් ගොඩක් තිබ්බා. මම ඔයාලට පෙන්නන්නම් වීඩියෝ එකකින්. මේ තමයි පූල් එක. එකත් මාර්ම ලස්සනයි. අඩි 5ක් වගේ තමයි ගැඹුර තිබ්බේ. මේ තමයි ඒ විලායකේ එළියෙන් බැලුවම පේන සම්පූර්ණ view එක. ඇත්තටම මාර්ම ලස්සනයි. ඊට පස්සේ අපි රෙඩි වුණා පූල් එකට යන්න. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා. පැය 4ක අපේ පූල් ටයිම් එකෙන් පස්සේ අපි රෙඩි වුණා අපේ නයිට් පාටි එකට. ඊළඟ දවසේ අපි මොකද කරේ? අපි කොහෙද ගියේ කියලා බලන්න ගෝල් ට්‍රිප් part 2 වීඩියෝ එක බලන්න.